අද vlog එකේ මොනවද තියෙන්නේ කියලා. මම දැන් ස්කූල් ගිහලා ඇවිල්ලා 2:15ට විතර වොෂ් එකක් දාලා කාලා තමයි මේ ඉන්නේ. ඒවනම් ඉතින් වීඩියෝ කරන්න බැරි වුණා මට. දැන් මම ටිකක් රෙස්ට් එකේ හිටියා 4 වෙනකන් 3 විතර ඉඳලා අපි බලමු ඉස්සරහට මම මොනවද කරන්න කියලා. මේ සතියේ ගොඩක් ඔය ක්ලාසස් ඒවා මේව තිබුණු නිසා මට රූම් එක අස් කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒක නිසා දැන් අද සිකුරාදානේ. ඒ කියන්නේ ෆ්‍රයිඩේ මට මොකද ක්ලාසස් නැති දවසක්. ඒක නිසා මට මගේ අස් කරගන්න වෙලාවක් හම්බ වුණා. ඉතින් ඒ වෙලාවෙදී මම රූම් එක අස්කරලා මේ විදිහට අස් කරගත්තා. සතියකට විතර ඔක්කොම අස් කරලා මම මගේ බෑග් දෙක අස් කරගත්තා. මුලින්ම පෙන්නපු පොඩි බෑග් එක නම් මම ක්ලාස් ගෙනියපු බෑග් එකක්. ඒක තමයි දැන් අස් කළේ. මේක නම් ස්කූල් බෑග් එක. ලන්ච් බොක්ස් එකයි වෝටර් බොටල් එකයි අස් කරන්න ඕනේ. මගේ ඇඳ උඩ තමයි මේ සතියේම පොත් තිබුණේ. ඒකයි මට ගොඩක් අස් කරගන්න උවමනාව තිබුණේ. මොකද ඇඳක එහෙම තියෙද්දි කැතයිනේ. ඒක නිසා කියන්නත් කලින්ම මම රූම් එක අස් කරගත්තා. ඔක්කොම පොත් ටික අච්චු පොත් වෙනමයි, ලියන පොත් වෙනමයි තමයි මම තියන්නේ. පිළිවෙලට ලොකු පොත් වල ඉඳන් පොඩි පොත් වලට මේ විදිහට අස් කරගන්නවා. අඳත් පොඩක් හදාගත්තා. ඔක්කොම හරි. දැන් මගේ මේ මාළු ටැංකියට යන එක අස් කළා. ඒකට මේ විදිහට මාළු දෙන්නෙක් දාගන්න ඕනේ. මම රෝස පාට දාසයි. ඒක නිසා රෝස පාට දෙන්නෙක් අපේ ලොකු ටැංක් එකෙන් අරගෙන දැම්මා. තාම ටිකකුත් දාන්න එපා. ඔන්න ඉතින් කරන්න තියෙන ඔක්කොම වගේ දැන් නම් හරි. දැන් මට හෙට යන සැටර්ඩේ ක්ලාස් එකක් තියෙනවා මැත්ස්. ඒකේ වැඩ වගේක් තමයි මේ කරන්නේ. අභ්‍යාස දෙකක් තමයි මට සම්පූර්ණ කරන්න තිබුණේ. ඒක ඉතින් දැම්ම කරාම මට හෙට දවසේ කරන්න මොකුත් නැහැනේ. ඒක නිසා ඉතින් නිකන් ඉන්න වෙලේ ඒකත් මම කළාටක් ගාලා. මේ දවස්වල අපේ ක්ලාස් එකේ නම් යන්නේ ගණන් වස්තු පාඩමක්. මම ඉන්නේ ග්‍රේඩ් 7 වලනේ. මගේ වයස කාලෙට ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒවයි පතරම් මෙහෙමත් අඳින්න තිබුණා. ඒව තමයි මම දැන් මේ කරන්නේ. මම ඔයාලට ඉස්සරහට Q&A vlog එකක් ගේන්න හිතාගෙන ඉන්නවා. ඒක මම ඔයාලට තව සතියකින් දෙකකින් විතර අරගෙන එන්නම්. ඒ වගේම ඔයාලට මගෙන් ඕන vlogs මොනවා හරි තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මම තාම vlogs දාන්න පටන් අරන් ගොඩක් කාලයක් නැහැනේ. ඒක නිසා ඉතින් හරියටම මම ක්ලියර්ලි vlog එක දාන්නේ නැහැ. දැන් ටීවී එක බලලා ක්‍රාෆ්ට් එකක් හදන්න පටන් ගත්තා. හැබැයි හැදුවේ නෑ. දැන් ටී ටයිම්. මං කාලා ඒ බීවා. අපේ ගෙදර නම් නැස්ටමෝල් කොන්න ගෙදර කට්ටිය ආස නිසා ඉතින් නැස්ටමෝල් තමයි බොන්නේ. මං ටෝස්ට් කරලා තමයි කෑවේ. ජෑමොයි සීනි සම්බලුයි එක්ක. මේ තියෙන අපේ ලොකු මාළු ටැංකිය. ඔයගොල්ලෝ මගේ කලින් vlog එක බලනවා නම් මේක බලන්න අනිවාර්යෙන්ම. දැන් මම දන්නේ මට එක්සෑම් එකේදී ටිකක් අමාරු විෂයක් වෙන ඉතිහාසය පාඩම් කරන්න. ඔයගොල්ලෝ හිස්ටරි ඒ කියන්නේ ඉතිහාසය පාඩම් කරන්න ක්‍රමයක් මොනවා හරි දන්නවා නම් මට කමෙන්ට් කරන්න. මොකද මට ඉතිහාසය පාඩම් කරාට එහෙම ලොකුට පාඩම් හිතෙන්නේ නැහැ. පාඩම් කරන්න හිතෙන්නේ නැහැ මට හිස්ටරි කියන විෂය. මොකද මම පේපර්ස් පොත් කියනවා, කෙටි සටහන්, ෂෝට් නෝට්ස් ඒව තමයි ගියන්නේ.
බොත පාඩම් කරනවා. ඒ වුණාට මම නිකන් කියවගෙන යනවා. මට ඒක ඔළුවට අවබෝධ වෙන්නේ නැහැ. ඉතින් අද මම ටිකක් හිතට අරගෙන පාඩම් කළා. ඒ පාඩම් කරපු ටික නම් හොඳට මට මතකේ තියෙනවා. මම පොඩි මල්ලිව බෝඩ් එක ගාව තියාගෙන එයාට නිකන් කියලා දෙනවා වගේ තමයි පාඩම් කරේ. ඒ ටික නම් හොඳට මට මතකේ හිටියා. එතකොට ඔයාලත් මේක කරලා බලන්න. මම වීඩියෝ ක්ලිප් එකක් දාන්නම්. ෂෝට් නෝට්බුක් එකක් පාඩම් කරන එක ලේසි. මොකද පොත් පාඩම් කරනවට වැඩිය. ඉතින් මට පාඩම් හිතේවට ටික්ස් දාලා තමයි පැන්සලෙන් පාඩම් කරන්නේ. පැන්සලෙන් ටික්ස් දාලා පොතේ කුරුටු බීටි ගන්න එපා. එතකොට ඔයාලට වැඩි පහළ මට්ටමක ඉන්න නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට ඔයාලගේ ෂෝට් නෝට්බුක් එක ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ කුරුටු බීටි ගෑවොත් එහෙම යාට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ඉතින් මම්මගේ 6 වසරේ පොත් ටික එහෙම දුන්නා කෙනෙකුට. ඉතින් අපිට හොඳ පාඩම් කරනවා කියලා මම හිතනවා. ඔය ඉතින් මම අපේ මල්ලිට කියලා දෙනවා. දැන් මම ඩිනර් කාරගෙන තමයි මේ ඉන්නේ වීඩියෝ කරේ නෑ. මගේ vlog එක බලුවට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ඊළඟ vlog එකෙන් හමු වෙන්නම්. bye